වෙල්කම් ටු මයි චැනල. ඉතින් ඔන්න අද ගෙනාවේ සුපිරිම සුපිරි මයින්ක්‍රාෆ්ට් වීඩියෝ එකක් ඉතින් අපි ප්ලේ කරලා බලමු. ඉතින් ෆ්‍රෙන්ඩ්ස්, මං හිතාන ඉන්නේ මේ මයින්ක්‍රාෆ්ට් සීරීස් එකක් කරන්න. හැබැයි ඒ වර්ල්ඩ් එක නෙමෙයි, මේ මං වෙන වර්ල්ඩ් එකක් කරනවා. ඉතින් මේකේ තියෙනවා සර්වයිවල් ක්‍රියේටිව්. ඉතින් ඒ වගේම මෙතන හાર્ඩ්කෝර් තියෙනවා. මේක 1.22 නිසා වෙන අප්ඩේට් වල නැහැ. ඉතින් මම මේක දාගන්න අපි වර්ල්ඩ් එක ක්‍රියේට් කරමු. ඉතින් ෆ්‍රෙන්ඩ්ස්, මම හිතාන ඉන්නේ තව සුපිරිම මයින්ක්‍රාෆ්ට් වීඩියෝ සීරියස් එකක් ගෙන්න. ඉතින් ඒකට ඕගොල්ලෝ හිතන දේවල් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න යන්න. ඒ වගේම මේ වීඩියෝ එක ගැන හිතනවා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න යන්න. ඉතින් ෆ්‍රෙන්ඩ්ස්, මයින්ක්‍රාෆ්ට් කියන්නේ සාමාන්‍යයෙන් ලංකාවේ දැනට මම හිතන්නේ අන්තිමට කියන්නේ ලෝකේ මිලියන 50ක් වගේ ඩවුන්ලෝඩ් කරලා තියෙනවා ගේම් එකක්. ඉතින් මේක සුපිරිම සර්වයිවල් ගේම් එකක්. ඉතින් ෆ්‍රෙන්ඩ්ස්, මම හිතන්නේ ලංකාවේ ගොඩක් කට්ටිය මයින්ක්‍රාෆ්ට් ගහනවා. ඉතින් ඒක නිසා ඉතින් මම බොරුවට කියවන්න යන්නේ නැහැ. ඉතින් අපි බලමු මේක ප්ලේ කරලා. මේක මෙවුව වෙන්නේ නැහැ බා. හරි ෆ්‍රෙන්ඩ්ස්, මේක මෙවුව වෙන්නේ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස්, මෙන්න මේ අලුත් ලෝඩින් වෙනකොට මේ ඕගොල්ලෝ මේක කියවුවොත් ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ තියෙන්නේ මේ අර මයින්ක්‍රාෆ්ට් එකේ සර්වයිවල් ගැනකොට මේ කරන්න ඕනේ දේවල් ගැන. ඊට පස්සේ අන්තිමට ඔගේ සර්වයිවල් කියලා වැටෙනවා. ඒ කියන්නේ මේකේ තියෙන මේ use the right tools of කියන්නේ මේ මේකේ කරන්න පුළුවන් දේවල් ගැන තමයි මේකේ වැටෙන්නේ. ඉතින් සුපිරි ගේම් එකක්. ඉතින් ඔන්න මම ස්පෝම් වුණා. අපි බලමු කොච්චර හොඳ ස්පේස් එක ස්පෝම් වෙලාද කියලා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස්, මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේක මම මේ නිකන් ගේන එකක්. ඉතින් මයින්ක්‍රාෆ්ට් සීරීස් එකක් කරන්න ඕනි. සාමාන්‍යයෙන් මම මයින්ක්‍රාෆ්ට් ගැන දන්නවා පොඩි දේවල් ටික. එතකොට ඉතින් දැන් නම් ඉතින් මයින්ක්‍රාෆ්ට් ස්පීඩ් රනර්ස්ලා එතකොට වෙන සෙට් එකක් දැන් ලංකාවේ ඉන්නවා. ඒක නිසා ඉතින් මයින්ක්‍රාෆ්ට් ගැන මම කියන්න යන්නේ නැහැ. මම මේ සුගර් කේන් ටික කඩා ගන්න. ඉතින් වීඩියෝ ගැන හිතෙන දේවල් පල්ලෙන් කමෙන්ට් කරගෙන යන්න ඕනේ. වැඩක් නැත්තම් අඩි මොනවද බම් මේ වෙන්නේ? මේකත් කොඩා ගන්නම් මම. ඌව ඇවිල්ලා මොනවද සුගර් කේන්ද? ඔව් සුගර් කේන්නේ. ඊට පස්සේ මම මේ වුඩ් ටිකක් ගලව ගන්න. අඩෝ මේ හරිද මම සාමාන්‍ය වර්ල්ඩ් ගොඩක් ස්පෝම් කරලා ක්‍රියේට් කරලා තියෙනවා. ඒ හැම එකෙම මෙන්න මේ කැස් බෑව් ඉන්නවා බා. ඇයි දන්නේ? වාසනාව. හරි ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් ඔයගොල්ලෝ දන්නේ නැති. ඉතින් මේක PC වලටත් දෙනවා Minecraft Bedrock Edition එක. හැබැයි අපිට Java එක ගහන්න බැයිද? කොහෙද Java Edition ගහන්න පුළුවන්ද? මම හරියටම දන්නේ නැහැ. මම දන්න තරමින් බෑ. පුළුවන්ද කියලා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න යන්න එහෙනම්. ෆ්‍රෙන්ඩ්ස්, අපිට wood path තියෙනවා. wood path ඇතිව. අඩෝ බැටළුවේ බා. මචං බැටළුව කොහොමද ඉතින් මයින්ක්‍රාෆ්ට් ගහන උනන් දන්නවා මම මේ බැටළුව මරන්න යන්නේ කියලා. අට පොඩි ඉලක්කයක් යනවා වගේ ෆ්‍රෙන්ඩ්ස්. කමන්නේ දුකක් නෑ. අනේ මැරියම් බා. ගේ මේ බලපංකො ෆ්‍රෙන්ඩ්ස්, මුත් එක බෑබන් කරන්න. හරි එක් ඉවරයි. හරි ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් මම මේකේ තව ටිකක් සර්වයිව් වෙන්නම් කියන්නේ. මම ඇත්තටම මේ වීඩියෝ එක ගෙනාවේ ඇත්තටම ෆ්‍රෙන්ඩ්ස්, මම මගේ channel එකේ ඊට කලින් වීඩියෝස් දාලා තිබ්බා. ඊට පස්සේ ඉතින් ඒ වීඩියෝස් හරි නෑ වගේ හිතලා ඊට පස්සේ ඒකම ඩිලීට් YouTube channel එකෙන් අයින් කරා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස්, ඒ වගේම මගේ channel එක subscribe කරේ නැත්නම් දැන් යන්න subscribe කරලා like එකක් දාලා share පාරක් දාන්න. ඒ වගේම comment එකක් කරන්න. ඉතින් comment කරන්න කියලා දැන් මම තුන් පාරකට වඩා කිව්වා. කොහොම හරි කවන්නේ. හරි ෆ්‍රෙන්ඩ්ස්, මම මේ හරි යන්නම් මෙහෙම. ඒ what the heck බං? ඒ මොකද්ද බං? ඒ what the hell? මේ කමරු වඩේ බය වුණා බා. සිරා බය වුණා යකෝ. අපිට මෝ යාළු කරගන්න පුළුවන් නේද? වරෙන් මෙහෙට පොළ. පොඩි බලපන් මේ. කනවද බොමස්? කනවද? කන්නේ වගේ. ඔබ කන්නේ නැත්නම් නිකන් ඉන්නපන්. මට හරි කන්න පුළුවන්. හරි ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් මම නිකන් බැලුවේ. ඕ බල්ලෝ ඉස්සර හිටියේ නෑ බං. ඕ දැන් තමයි මේ අලුතෙන් බල්ලෝ ටිකක් වෙලා ඉන්න. මේ වන්දන. ඉතින් ඔයගොල්ලෝ දන්නේ නැති 1.20 වලින් 19 වලින් පස්සේ Minecraft එක ගොඩක් වෙනස් වුණා. කියන්නේ සුපිරි අප්ඩේට් එකක් ආවා. ඉතින් ඒකත් එක්ක Minecraft වල දැන් තන්නේ ඉස්සරට වඩා බයෝම් වෙන තොගයක් තියෙනවා. ස්ටෝන් තියෙනවා මෙතන. හරි වෙනස් ස්ටෝන් තියෙනවා.